දේවේන්ද්‍රය. දෙව්ලොවට අධිපති දෙවියා තමයි සක්‍ර දෙවියන්. සක්‍ර දේවේන්ද්‍රය පිළිබඳව සක්‍ර දේව පදවිය පිළිබඳව කතා කරන මොහොතක තමයි ඒ තරතුර ලබන්නට හේතු වන කරුණු පැහැදිලි කරමින් බුදුහාමුදුරු දේශනා කරපු අවස්ථාව. සක්‍ර දේවේන්ද්‍රයා ආත්ම භාවයක මග කියන මානවකී තරුණිය මග කියන තරුණයෙක්ව ඉපදලා එහෙම නැත්නම් තරුණයෙක්ව කටයුතු කරපු කෙනෙක්. මේ තරුණයා දිනක් පින්වතුනි උත්සවයක් එහෙම නැත්නම් අපි යම් කියමුකෝ දේශනයක් කියලා යම් තැනක දේශනයක් ප්‍රවැත්වෙනවා මේ වගේ බණක් කියලා කියමුකෝ අපි දැන් තේරෙන විදිහට ඒ තැනට ගියා කල් වේලා ඇතුව ඒ පැවැත්වෙන ස්ථානියට ගිහිල්ලා මේ තරුණයා ඉන්න තැන පිරිසිදු කරගන්නවා. සුද්ධ පවිත්‍ර කරලා තනකොළ ගලවලා ගොඩු බඩු දිනේවක් මොනින් කරලා අතුපතු ගාලා. එහෙම ඉන්නවල පින්වතුනි තව කෙනෙක් ඇහිලා ඒ තැන අල්ලගත්තා. ආයෙ වෙන තැනකට ගියා. එතනත් අර විදිහටම සුද්ධ පවිත්‍ර. අල්ලකුනේ ගියේ කෙරුවක් නෑ. ඒතනත් ඉන්නකොට පින්වතුනි තව කෙනෙක් ඇහිලා අපිට එහෙම වුණාම මොකද අපි උනාන දැන් ඒක ආලෝකියක් ඒ ගහලා දැනලා මම මෙතන අල්ලගත්ත දැන් බනහන්නවත් පහල්ලාට මම මොකද ඉන්නේ හැමදාම බලහත් නැහැ මට වගේ ඉඳන්නේ ආම්බුව පිළිවෙලගේ මම හැමදාම මොකද කොහොම ඉඳලා අපි පාටි ඉවොල්ද කියන ප්‍රශ්න ගන්න කියත් තමයි ප්‍රශ්න තියෙන නැති දැනගෙන ගියා මල් ටික පූජා කරන්න ගියා සමහර වෙලාවට තනිය ඉඳ ගන්න ප්‍රශ්න තියෙනවා ඒ පුරුදු වෙච්ච දැන් දිනත නිකාකාරවත් ඉඳ ගන්න බැහැ ඉතින් මේ මග මානවකයා පින්වතුනි කල් ඇතුව ගිහිල්ලා තමන් ඉන්න තැන පිරිසුදු කරගත්ත කෙනෙක් කියලා එතන අල්ලගත්තා ඔහොම පින්වතුනි ශාල පිරිසක් ඇහිලා සුද්ධ පවිත්‍ර කරන්න නැතුව අර ඒක සුද්ධ කරපු තැන් වල අල්ලගත්තා ඒ වෙලාවට යනකොට ඒ භූමියම පිරිසිදු. භූමියම පිරිසිදු වෙලා අර කටයුතු සඳහා ඉඳගත්තා. මේක ආදර්ශයෙන් අරගත්තා. මේක හිතාගත්තා මම හෙට එනකොට කවුද මේ මග මානව. මම හෙට එන්නේ ටිකක් කල්ලාතු. ටිකක් කල්ලාතු ඇහිලා මගේ දැන ඉතරනේ මම බුද්ධ කරගත්තේ. හෙට සියලු භූමියම සුද්ධ කරගත්තා. අවුරුදා එන්න ඒ දේශනීය තියෙන විලාසක කියලා එන්න පිරිසුදු කර හැමෝටම ඉන්න පුළුවන් විදිහට දැනක් හැදුවා. අදලේ කටයුතු සම්බන්ධ. බලන්න කොච්චර සමාජශීලී පුද්ගලයෙක්ද කියලා. වෙනස් සිතුවිලි වෙනස් අදහස් තියෙන කෙනෙක් නේ. අපි නම් එහෙම නෙමෙයි. අපි එහෙම නෙමෙයි. යම් තැනකට ආවම ඒ තැන අපිට ඕන ටික විතරක් කරගෙන යනවා ඉතින් එහාට වැඩක් බැලිවිලා නැහැ. ඉතින් මේ තරුණයා එතනින් නතර වුණේ නැහැ. ඊට පස්සේ සමාජශීලී තරුණයෙක් හැටියට සමාජයේ කෙරෙන කාර්යයන් වලදී මූලිකත්වය අරගෙන කටයුතු කරපු තරුණයෙක් හැටියට ක්‍රියාත්මක වුණා. පාරවල් හදනකොට, වැව්වමුණු නිර්මාණය කරනකොට ඒ දරුවා දානකොට ඊළඟට අනුකුත් පොදු කාර්යයක් සිදු කරනකොට විද්‍යාත්මක හදනකොට තමන්ගේ දායකත්වයේ පූර්ණ දායකත්වය ලබා දෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට ඒ කටයුතු කරනකොට ඒකතුනේ මේ මග මානවකයාත් එක්ක ඒ වයස් මට්ටමේ ඉන්න තරුණ පිරිසක් බණපොතේ සඳහන් 30ක පිරිසක්. තරුණයෝ 30. 30 දෙනෙක් එකතු වුණා. දැන් එතකොට මග මානවකයන් මූලික කරගෙන
තරුණයෝ කීයද? 30ක්. මේ 30 දෙනාත් එක්ක සමාජයේ කෙරෙන පොදු කාර්යයන් පොදු කටයුතු සිද්ධ කරන්න පටන් ගන්නවා. යක් කියන තරුණයෝ 30ක් එකතු වුණා කියලා කියන්නේ මහා ලොකු වැඩක් කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න. මේ ඒ කාලේ ධානයේ කියන ගැටලුවක් නෙමෙයි ශ්‍රමදායකත්වයේ ඕන වැඩ කරලා තරුණිය 30ක් බැස්සයි කියලා කියන්නේ ආයි කතා කරන්න දෙයක් නෑ. අද කාලේ නම් ටිකක් අඩුයි තරුණිය 30ක් හොයාගෙන වැඩක් කරනවා. වැඩක් කරන්න කියනම හරි අමාරුයි. මේ අතලිය පෙච්ච තරුණිය ඉන්නවා. ඊට පල්ලෙහා ඉන්න තරුණිය හරි අමාරු වැඩක් කරනවා. 30ක් 40ක් නෙමෙයි 50කට කිදිය සමහරට වැඩ ගෙනෙන්නේ නෑ. ඉතින් මේ තරුණියෝ 30 දෙනා පුදුම ආකාරයකට වැඩ කළා. බණ පොතේ සඳහන් වෙනවා පිළිමතුනි ඒ ගම තාම අලංකාර ගමක් බවට පරිවර්තනය වෙනවා. ඒ පාරවල් ටික පිළිවෙල කරා. ඊයම් කෙනෙක්ගේ ගියක් දොරක් කැඩුනොත් ඒ ගියද ගෙවල් දොරවල් හතරෙන් කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි මේ 30 දෙනා සමාජයේ හොඳින් කටයුතු කරනවා. පුදු කටයුතු කරනකොට ඒ කාර්යයන් වලදී සමහර වෙලාවට තරුණයෝ නිසා වැරදි පැත්තට යොමු වෙන්න පුළුවන්. අද කාලේ හැටියට දුසිරිත දුරාචාර වලට යොමු වෙන්න පුළුවන්. මාන්සේලා කියන ඕක පැත්තට යන්න පුළුවන්. මේ 30 දෙනා එහෙම නැහැ. කාටවත් වචනයක් කතා කරන්න බැහැ. මේ විදිහේ මොකට මුදා කර උදව් කරමින් ඒ ක්‍රියා කරනකොට බලන්න අර 30 දෙනාත් එක්ක මිනිස්සු බොහොම එකතු මුතු වුණා. හරියට මෙතන වගේ ඉස්සර ටිකක් අරාටික තත්ත්වෙ වුණා. යම් කෙනෙක් එකතු වුණා. වැඩපිළිවෙලක් සකස් කළා. වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනකොට බොහොම එකතු වුණා. අද ලස්සන දැනක් වල පරිවර්තනය. ඒකයි වටිනවා. ඒ වගේ සිද්ධියක් තමයි. ඉතින් ඔහොම යනකොට මේ අයගේ ක්‍රියාකලාපය නිසා හිත ඇවුලටපත් වෙච්ච පිරිසුකුත් හිටියා. මේ තැන් වැඩ කරගෙන යනකොට යම් ප්‍රශ්න ගැටලු එනවා කියන එක ලොකුත් දේවල් එනවා මට එල්ලත් ඇතිනේ. මොනේ විවිධ ප්‍රශ්න ගැටලු එනවා මේ වගේ කාර්යයන් කරගෙන. සමාජලා යනකොට මේක හොඳයි කියනකොට සමහරවිට මේක නරකයි කියනකොට නරක කියන අය මේ දැන නැති කරන්න එතෙන්ට විවිධ දේවල් වින කටින්න මොන විවිධ ප්‍රශ්න දාන්න බලාගෙන ඉන්නවා මොනසනායි මේ කටයුතු වල සම්බන්ධ වෙලා ක්‍රියා කරන මිනිස්සු අය මේ කටයුතු වල සහයෝගී දක්වන්න කියලා දැන් අර පොදු වැඩ කරගෙන යනකොට මග මානවික පිළිස ඒ ගමේ හිටපු මුලාදෑනියා ගමේ හිටපු ප්‍රධානියා අද වර්තමානයේ නිලතරේ කිව්වොත් එහෙම ග්‍රාම නිලධාරී වගේ නේ රාජ්‍ය රජයට වග කියන ප්‍රධාන නිලධාරියා එදා ගම්පති මේ ගමේ ඉන්න ප්‍රධානියා පින්වතුනි මේ තරුණයන්ට පින්වතුනි අකමැති ඇයි යාර කරන්න බැරි වැඩ කොටසක් කරනවා. සමහර වෙලාවට ලැබෙන ප්‍රතිලාභ වරප්‍රසාද ඔය ලැබෙන්නේ නැති වෙලා යනවා. ඒ නිසා මේ පිරිස පිළිබඳව ඒන්තියකින් වෛරයකින් ඕම අකමැති ස්වභාවයෙන් යුක්ත පිළිගන්න. ඒ අකමැති ස්වභාවයෙන් එව නැත්තම් මේ පිරිසට කුමන හෝ දෙයක් කරන්නට ඕනේ කියන අදහස ඇති කරගෙන රජතුමා ගාවට ගිහිල්ලා පිටුතුනි මේ අය පිළිබඳව වැරදි අදහසක් ඉදිරිපත් කළා. රජතුමනි මම ගමේ ඉන්නවා මේ 30ක තරුණ තැලේ පිරිසක්. අපි කියමු 30 කල්ලියේ කල්ලි කියනවා දාසේ කල්ලියේ අවුරුදු 16 පිරිසයි කල්ලියේ ඉස්සේ කල්ලියේ කියයි ඒ වෙන්නේ කියනවා වයසට ගියාම 80 කල්ලියේ නෑ 70 කල්ලියේ නෑ 50 කල්ලියේ නෑ
ඊට පල්ලනවා. මේ කාලේ මුසු පාරිලාගේ ඔහොම හරි කිව්වා. එහෙම පිළිසක් නෙමෙයි. මගේ අනට මගේ වචනේට අවරත වෙන්නේ නැහැ. නොයෙකුත් දුරාචාර කරනවා. හැබැයි හොඳ දේ ඉස්සරහට දාන්න. මේව පාරවල් හදනවා. හැබැයි ඒ දරුවෝ හදනවා, උදව් කරනවා, උපකාර කරනවා. හැබැයි යටින් මොනවා හරි ගේමක් කරනවා. යටින් මොනවා හරි නරක වැඩක් ක්‍රියාත්මක වෙනවා. තියා කලාව හොඳ නෑ රජු. මට හරියන්නේ නෑ. මේ රජතුමනි මේ පිරිස මොනවා හෝ වැරදි වැඩක් කරනවා. දඬුවම් කරනවා. රජතුමාට වැරදි අදහසක් ඉදිරිපත්. රජතුමා මේ පිරිස ගෙන්නුවා. නඩු විභාගයක් කළේ නෑ. මේ පිරිසට දඬුවම් නියම කළා. බණ පොතේ සඳහන් වෙන්නේ මේ 30 දෙනා මගුල් ලැබු ලවා මාගා මරවන්නට නියම කළා. මේ 30 දෙනාම මගුල් ලැබු ලවා මරවන්නට මිනිහ රාජකීය උයනේ 30 දෙනාම විවිධිකා කරනවා. එක්ක කෙල්ල රතුමාල පළසත්තාල අනියා ඒ උලින් යන්න දුදාන මගුල් ලතා පින්වතුනි අවනත වෙන්නේ රජතුමාට. රජතුමාට මගුල් ලතා වැඩි හරියක් අවනත වෙන්නේ රජතුමාට. මේ මගුල් ලතා පින්වතුනි රජතුමා අන කරනවා මේ අය මරන්න පාවන. මේ ඇතා මගුල් ලතු පින්වතුනි සද්ද කරගෙන දුවිල්ල අවශ්‍යගෙන මහා සද්ද නගමින් මේ පිරිස ගාවට එනවා. එහිලා පින්වතුනි පාය තියන්න හදනවා. පාය තියන්නේ ආයි අනිත් පැත්තට හැරිලා පා ගන්න හම්බ වෙන්නේ නැහැ. පා ගන්න හදන හැදුවට එතනට පා ගන්න බෑ ආයි. මගල්ලකට වඩා ඊටත් වඩා ටිකක් සැරෑටි නැවත වාරයක් ගෙනල්ලා ඊයතාලවා පා ගන්න. ඒක හරියට ඒ ඉස්සෙල්ලා වගේම තමයි. අර මිනිස්සු ගාවට අර 30 දෙනා ගාවට යනවා. මාගේ දෙකේත ආපස්සට යනවා. අයතුමාට දැන් පොඩි සැකයක්. ඇයි? මොකක් ප්‍රෝධයක් මෙතන තියෙනවා. අලිමන්තරයක්වත් තියෙනවද දන්නේ නැහැ. පහුගිය කාලේ අලිමන්තරය තිබුණා. ඒ අලිමන්තරෙ මේ අය ගාව මොකක් හෝ අලිමන්තරයක් මොකක් හෝ යන්ත්‍රයක්වත් තියෙනවද දන්නේ නැහැ. අන්න රජතුමා ටිකක් පස්සට ගියා. ටිකක් ආපස්සට අඩියක්වත් අරගෙන මේ කණ්ඩායමේ නායකයා කියන්නේ කවුද නායකයා? මගමානව. මගමානවකයා කැඳවලා පිටුතුනි අහනවා ඔබ ගාව මොනවා හරි මන්ත්‍රයක් තියෙනවා. ඔබ ගාව මොනවා හරි යන්ත්‍රයක් තියෙනවා. මේ මගුල්ලතු වෙහිල්ල ඔබ ගාව දණින් වැටුණා නතර වුණා. මේ ඊටත් වඩා දරුණු වැදෙක් ඇහිල්ලා මේ ඔබ ගාව ඇහිල්ලා නතර වුණා. මොකද මේකට හේතුව? රජතුමනි මා ගාව එක මන්ත්‍රයක් තියෙනවා. මග මානවකයා කියන මන්ත්‍රයක් තියෙනවා මාලා. අරකින්ම උත්තර දුන්නා. මා අහපු ප්‍රශ්නෙම අරකින්ම මන්ත්‍රයක් තියෙනවා, තියෙනවා. මොකක්ද මන්ත්‍රේ? මාතා පෙත්ති භරං ජන්තු කුලේ ජෙත්වා පචායිනා සම්නම් සකිර සම්භාසං තේසු නෙය්‍යප්පහායිනා විනේය මච්ඡේර මලං සවේ සද්රෝති උච්චති සංවේ දේවා තාවතිසා ආහු සත්පුරුෂායිති. රජතුමනි අපි උත්සාහ සමාදන් වෙන අපි ආරක්ෂා කරන සිල් වෘත හතක් තියෙනවා. සිල් වෘත හතක් තියෙනවා. ඒ හත තමයි අපි ආරක්ෂා කරන්නේ. ඒ හත තමයි අපි ගාව තියෙන මන්ත්‍රය. ඒ හත තමයි අපි ගාව තියෙන යන්ත්‍රය. මොකද්ද? මාතා පෙත්ති භරං ජන්තු කුලේ ජිත්තා පචායිනං ආදී විදිහට පැහැදිලි කරනවා.
මේ තරුණ මේ පිරිස මහරජතුමාට පැහැදිලි කරනවා මහරජතුමනි දිවි හිමි නිකම්ම නෙමෙයි දැන් මරණයට කැප වෙලා ඉන්න මොහොතක කියලා එක තරුණියෙක්වත් කෑ ගැහුවේ නෑ විලාප දිත්තේ නෑ අදිෂ්ඨානයේ යුක්ත විද්‍ය කවදාවත් බලදත්තරේ නෑ සත්‍යවාදී බව අදිෂ්ඨානය පිටරගෙන පළවෙනි කරුණ තමයි මාතා පෙත්ති පරක්යන්තු මෞඛ්‍ය උපස්ථාන මහරජතුමනි අපි දිවි හිමියෙන් අපේ අම්මට තාත්තට අපි සැලකුවා මාතා පෙත්ති උලේ ජෙට්ඨා මචායින උල ජේෂ්ඨයන්ට උල දෙතුන්ට සැලකුවා න්‍යායගේ ආ වචනයට ආවනතු ඒ වගේම සංහං සකිල සම්භාසං මහරජතුමනි අපි හැමදෙනාම භාවිතා කරන්නේ මුදු මොලොක් වචන කාටවත් කරදරයක් වන වචන අපි කතා කරේ නෑ හැමෝටම ප්‍රියමනාප වචන අපි කතා කරනවා. පේසුනේය පහයින. පේසුනේය. විසුනා වාචා කියන්නේ අපි කවදාක්වත් හේනම් කිව්වේ නෑ. හේලමක් කිව්වේ. අපි 30 දෙනා මගමා මේ මම ඇතුළු මේ මග මානවක මම ඇතුළු අපි 30 දෙනාම කවදාක්වත් හේලම් කිව්වේ. ඒ වගේම මච්ඡේර විනයම් යුක්තා මසුරු මලදුරු කළා මසුරුකම ලෝභය සහ මච්ඡරියක් කතා කරන මේ ලෝභීකමත් මසුරුකමත් අපි ගාවින් ඇත්තයි ඊළඟට කිව්වා සත්‍යං කෝදාපි භුම්නර සත්‍යං සත්‍යවාදී ඇත්ත කතා කරන ඊළඟට කෝධාපි භුම්නර කෝධාපි කියලා කියන ක්‍රෝධයක් තුනේ නැහැ කිපුනේ නැහැ කිපුනේ තරහව ගත්තේ නැහැ මෙන්න මේ කියන කරුණු හත අපේ ජීවිතයේ දිවි හිමියෙන් අපි ආරක්ෂා කරනවා ওই කරුණු හත තමයි අපි අපේ ජීවිතේ මේ මරණයෙන් අපිව ගලවා ගන්න මේ තෙරිසංගත සතේ අපි ගාවට ඇහිල්ලා ධනෙන් නැමිලා අපිව මරන්න ආපු කෙනා තිරිසංගත සත්වයා අපිව ආරක්ෂා කළේ මේ සීල්පදරම මාපිය උපස්ථානේ උදේශියන් පුදන එක ඊළඟට කිව්වා බුදුබල වචන කතා කරන එක කේලම්පස් නොකිය අසුර බල දුරු කිරීම සත්‍යවාදී බවත් ඊළඟට නිතර කිපෙන ස්වභාවයෙන් අපේ ජීවිත අපි ඈත් කරගත්ත කෝධය කියන කරුණ ඇති කරගත්තා. මේ කරුණු හත අපි ගාව තියෙනවා. ඒ කරුණු හතර තමයි අපේ මන්ත්‍රය. මේ මන්ත්‍රය තමයි අපිව ආරක්ෂා කරන්නේ. අපි බුදුහාමුදුර අපිට උගන්වපු එක මේ බණ අපි බණ අහනකොට මෙහි ආනිසංස කියන තැන එක වචනයක් තියෙනවා මොකක්ද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මයේ රකින්න පුද්ගලයා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. දවකනේ සිද්ධ වෙලා තියෙන්නේ මේ අය සිල් වෘත හතක් ආරක්ෂා කළා සමාජයේ හොඳින් කටයුතු කළා හැබැයි නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක් ඇටියට ඒ කරගත්ත හොඳ බැපිගාවට ඇවිල්ලා අපිව වරදෙන් මුදවලා අපිව ආරක්ෂා කළා මරණයෙන් මුදවා ගත්තා බලන්න කොච්චර ශක්තියක් කොච්චර බලයක්ද සමහරවිට ඔබ නොහිතන්න පුළුවන් මොකද අනේ මේවා කළාම ඇති වැඩේ මොකක්ද බුදුන් වහන්සේ මේ වාක්‍ය පිළිවෙත් කරන එක බණ අහන එක මේ දේවල් කරන එක මේවා කළාම අපිට සමාන පින් සිද්ධ වෙනවා අපිට ඇති වැඩක් තියෙනවා මේවා කළාම මොනවද අපිට ලැබෙන්නේ දැන් වර්තමානයේ මේ එකපාරට ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. ඒ කර්මයේ විපාක දෙන ආකාරය බුදුහාම දීක ධර්ම වේදනීය අපපත් වේදනීය අපරාපරි අවෝසි කර්ම කියලා උගන්වනවා. ඒක දැන් නෙමෙයි සමහරවිට ඉදිරියටත් වෙන්න පුළුවන්. සසරට වෙන්න පුළුවන්. නිසා ඒ තැන් වලදී අපි කරන මේ යහපත් ක්‍රියාවන් අපිට නිසි තැනදී ඉදිරියට ඇහිලා අපිට විපාක දෙනවා.
අවශ්‍ය තැන. මොකද අපි ගාව තියෙන යහපත් ක්‍රියාව, යහපත් චරිතය, යහපත් ප්‍රතිපත්තිය. යම් ප්‍රතිපත්තියක අපි තුළ පවත්වාගෙන යනවා නම් ඒ ප්‍රතිපත්තියම අපේ ජීවිතයට ආරක්ෂාව කරනවා. මග මානව කැඳුරු පිළිසරේක සැලසුවා. මේ අය දෙවිහිමියෙන් මව්පියෝ අම්මට තාත්තට සැලකුව කවදාක් පණුසලගයි කියන්නේ. ඒක ක්‍රියාවෙන්ම මේ අය කළා. ගමේ ජීවත් වෙන කුල ජේෂ්ඨයන්ට වැඩිහිටියෝ, තමන්ගේ පරපුරු වල වැඩිහිටියෝ, ගමේ ඉන්න වැඩිහිටියන්, කුල ජේෂ්ඨයෝ, ළඟට පූජ්‍ය ආගමික පූජකයෝ, නායකයෝ ඒ අයට ආවනත වුණා. ඒ අයට කෙනෙනවා ඒ කෙනෙන වත්පිළිවෙල පිටු කළා. එයාගේ වචනයෙන් අවනත වෙලා ජීවිතේ කටයුතු කළා. ඉතින් ඉහෙල්ල කියන්නේ ඉතින් එහාට පවත්වාගෙන කියන්නේ මිලාට මෘදු වල යහපත් වචන සමහර ලාට අපි තරුණියෝ ටිකක් ගන්නවා. තරුණියෝ ඉන්නේ මේ කියන්නේ ඉස්කෝලේට බලන්න. එයාට දරුවෝ ටිකක් අරගෙන බලන්න. ওই දරුවෝ ටික දැනගෙන දීලා බැලුවොත් කතා කරන වචන වල තියෙන අනුපරුෂ ස්වභාවය, ඡන්ද ස්වභාවය අර අපි අම්මලා තාත්තලා කියන්නේ ලැජ්ජ බය දෙකට දරුවෝ හදනවායි කියන්නේ. එහෙම කියන්නේ. ඉතින් දරුවන්ට වඩා ඥාන දරුවෝ සමහර තැන්වලදී අපි දැහිලා තියෙනවා. හරි මහා භයානක වචන මේ මෘදු මොළොක් වංශර සාමාන්‍ය මෘදු මොළොක් වචන කතා කළා. ඥාන දරුවෙක් කතා කරනකොට හරි සෞම්‍යයි, ඒ හර මිහිරි. දැන් මේ වචන වෙනම වචන මාලාව. සමහර කොල්ලෙක් වචනයක් කිව්වොත් තමයි සමහරට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. වයි බෑන්න කියේ කෑකිරුවොත් ඉතින් අවුලනේ ගොරෝසු කතා කරලා අපි ඒ සමහර වෙලාවට දරුවෝ ටිකක් එකතු වුණාම කියන දරුවෝ ටිකක් එකතු වුණාම මුළු මොළොම වචන නෑ. යාවරින් යපලයක් අරෙන් මේ කොවචන කියනවා. හරි අමාරුයි. නමුත් මේ 30 දෙනා තුලම පිටුතුනේ මෘදු මොළොක් වචන ඥාතවත් අහිතවත් නොවන එහෙම අහුනහම අනට මිහිරි වචන මෘදු මොළොක් වචන එනකොට ඇහෙනකොට ඒ වචන මොකද වෙන්නේ? කනට මිහිරි වෙන්නට. කනට අපි කියනකොට කටුවා ඉන්නවා වගේ. කනට ඉඳගත් වලින් අයින්නවා වගේ. ඒ වචන ඇහෙනකොට අපිට හිතට වදිනවා හරි අමාරුයි අහමින්න මේක දැන් අහමින්න බෑ. ඊට වඩා සමහර අය ඉන්නවා ඕක මොකද මේ කතා කරනකොට වචන මිහිරි වචන කතා කරන අය. අර ගිරවගෙන එක තව මතකයි ඒ වගේ මෘදු මොළොක් වචන කතා කරනවා. ඒ විතරක් නෙමෙයි මේ අවදාන්කත් මේ 30 දෙනා කේලමක් කියවෙන කාලේ 30 දෙනා අතර 30 දෙනෙක් කියලා ගත්තොත් අදහස් 30ක් නේ. 30ක් කියලා කියන්නේ එකම්මගේ දරුවෝ 30ක් නෙමෙයි වෙන්න බෑ. මේ 30ක් නෙමෙයි. ඔකර මේ ගමේම ඉන්න එක සම වයස් මට්ටමේ 30 දෙනෙක්. ඔය 30 දෙනාගේ අදහස් එක්ක බලන්න. වැඩි මොන්නේ ගෙදරක දරුවෝ හතර දෙනයි. හතර දෙනාගේ දරුවෝ හතර දෙනාගේ අදහස් එක වගේ. හතර දෙනාගේ අදහස් හතර. චරිත හතර. අපේ දරුවාගේ එක චරිතයන්නේ චරිත හතරක් අදහස් වෙනස්. ඒ වගේ තමයි සමාජයේ ගියාම ඒ ඉන්න අයගේ ඒ වගේම සමාජයේ ඉන්න අයගේ අදහස් වෙනස්. යැයි චරිතයක් වෙනවා. මේකට ඉන්නේ නැති සමහරවිට ඒ අය වාක් කරන්න, ඒ අයට වින කටින්න, ඒ අයට සමහර වෙලාවට මොනවා හරි යම් හෝ යක් දෝෂ ආරෝපණයක් ඉදිරිපත් කරන්න එකට ඉඳලා ගිහලා හිතන කියලාම කියන්න පුළුවන්. එකට ඉඳලා ගිහලා අනිත් පැත්තට කියලාම කියන්න පුළුවන්. මේ 30 දෙනා කවදාකවත් මේ 30 දෙනා අතර කේලම් බසක් කියාගත්තේ නැහැ කවදාවත්. හරි වටිනවා. එකම අදහසක්, එකම වචනේ. අපි කියන්නේ එකම අදහස, එකම වචනයකට එකම විදියට කියන්නේ. මෙයාගේ වරද මග මානවකයාගේ යම් වරදක් තිබුණා නම් ඒ වරද තැන් වල කියවගෙන යන්නේ අර 30 දෙනා.
එහෙම ගනිමු. ඒ විතරක් නෙමෙයි ගමේ දැනින් තියෙන ඕමා දූප කටයුතු කතා බහ මොකවත් නැහැ. ඒවා දැන් වල කියෝ කියන්නේ ඒක ප්‍රතිපත්තියක් ඇතිලා ආරක්ෂා. බලන්න කේලම්ම කිව්ව. ප්‍රතිස්තිරාගේ වචන බොහෝ මෘදු මොලොක් වචන කේලම් කිව්වේ නෑ. ඒ වගේම මේ හැමෝම ලෝභී දුර්ගලන්නේ. තියක් ගත්තාම සමහරවල් ප්‍රතිස්තිරාගේ එක්කෙනෙක් දෙන්නෙක් වෙනකෙන්න පුළුවන් ලෝභී නැත්නම් අනිත් ප්‍රතිස්තිරා සමහර ලෝභ වෙන්න පුළුවන්. ඒ ස්වභාවයේ ලෝභී සාහිත්‍ය ස්වභාවයෙන් උදාව තියෙනවා. ඒක ප්‍රයෝගයක් වියහම තමයි මසුරෙක් වෙන්නේ මසුර බවට පත් වෙන්නේ. මච්චරී කියලා කියන්නේ. මේ 30 දෙනාම මේ මසුර මල දුරු කරපු අය තමන්ගේ තියෙන සම්පත් යම් දේවල් වල යොදවලා ඒ දැන් වලට අදාළ ගැලපෙන විදිහට ඒ අදාළ ධනිය විදක් කරලා නැවත ඒ තුලින් ලාභයක් ලබන්න අපේක්ෂාවක් නැතිව වෙන්න නැති කරගෙන මේ කාර්යවලින් පිළිස්තිරි 30ක් කියන්නේ 30 දෙනෙක් කියන්නේ සමූහයක් ඉන්නකොට මේක පහ ආශ්චර්යයි. ඊළඟට හැමෝම කතා කළේ ඇත්ත වචන සත්‍යවාදී වුණා. 30 දෙනෙක්ගේ වචන පින්වතුනි ගත්තාම මේ 30 දෙනා 30 පොල් 33කින් තියලා පින්වතුනි දැන් 30කින් තියලා ඇහුවොත් මොකද්ද ප්‍රශ්නයක් හරි මොකක්ද හැමෝම කියන්නේ ඇත්ත වචනයක්. අද 30 දෙනෙක් එක තැනකින් තියලා යම් අසිද්ධියක් වෙලා යම් දෙයක් වෙලා ඇහුවොත් එහෙම ඇහුවොත් එක එක්කෙනාගේ උත්තර වෙනස් වෙනවා. ඒක වෙන්නේ යම් වැඩක් වෙලා මොකක් හරි ඉස්කෝලේ හරි පන්තියේ හරි යම් පිරිසක් එකතු වෙලා වරදකට හසු වුණා. වරදකට හසු වෙලා පොලිසියෙන් අල්ලගෙන ගියා. පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා අර හතර පහ දෙනා ඉන්නේ දෙන්නේ තුන් දෙනෙක් බලන්න. දෙන්නේ තුන් දෙනෙක්ගේ අදහස් ටික අරගෙන බලන්නකෝ. තමන් සත්‍යවාදී බවට පත් වෙන වචන කියන්නේ නැද්ද? කියනවා. අවදා මෙතන වෙච්ච සිද්ධිය ඇත්තම කියන්නේ නැහැ. එයාගේ වචනයට වඩා ආත්මයෙන් වෙනස් අනිත් එක්ක නේ මේකට හිතපු එක්කෙනාගේ වචන. මේ 30 දෙනා කවදාකවත් බොරු කිව්වේ නැහැ සත්‍යවාදී. ඒකේ අයගේ ජීවිතයේ මහා ශක්තිය බව. ඒ විතරක් නෙමෙයි කවදාකවත් හිපුනේ නැහැ. තරහව ඇති කරගත්තේ නැහැ. තරහ ආවතිය පාලනය කරගෙන ආරක්ෂා කරගෙන තමන්ගේ චරිතය ගොඩනගාගෙන කටයුතු කළා. මේ ලක්ෂණ හතර ඇති කරගත්ත නිසා මේ අයට පින්වතුනි තිරිසංගත සත්තු පවා වන්දනා කළා මෙල්ල වුණා. මේ 30 දෙනායින් පස්සේ මේ 30 දෙනා පිළිබඳව රජතුමා අවධානය යොමු කළා. මේ 30 දෙනාට මේ ගම්වරේ ලබා දුන්නා. මේ ගමේ ප්‍රධානත්වයේ මගමානවකට බාර දීලා මේ කෙරෙන කාර්යයන් වල 30 දෙනාගේ යොමු කරගෙන කටයුතු කරන්නට සම්පූර්ණ අවස්ථා සම්පූර්ණ බලතල ලබා දෙමින් ක්‍රියා කළා. අර ගම් මුලාදෑනිය පිටමක් කරලා අයින් කරලා අලන් වරප්‍රසාදීන් කරුවා. මේ පිරිස පින්වතුනි ඊට පස්සේ මේ ගමේ සින පොදු වැඩ මේ ගමේ පමණක් මේ නොයෙක් තැන්වල පොදු වැඩ කරලා මේ 30 දෙනාම මරණයටපත් වෙලා 30 දෙනාම ගිහිල්ලා ඉපදුනා කොහෙද? දිව්‍ය ලෝකෙ. අන්න ඒකයි වැදගත්. අන්නේ වටිනා. එකට බින් කරනවා සමහරලාට. බණ අහන්න සීල ගන්න එකට යනවා. හැබැයි එක්කෙනෙක් දිව්‍ය ලෝකෙ එක්කෙනෙක් අපායයි. ඇයි? පිළිවෙලක් නෑ. ප්‍රතිපත්තියක් නෑ. මේ 30 දෙනාගේම ප්‍රතිපත්තිය එකයි. මේ 30 දෙනාගේම ක්‍රියාකලාප එකයි. ඒ නිසා හැම මේ 30 දෙනාම මරණයටපත් වෙලා දිව්‍ය ලෝකයේ උපත ලැබුවා. මේ දිව්‍ය ලෝකයේ ප්‍රධානිය හැටියට සක්‍ර දේවේන්ද්‍ර පදවිය ලැබපු නිසා සක්‍ර දේවේන්ද්‍ර පදවිය අර මග මානව කියලා පින්වතුනි ලැබුණා. ඒ ධම් සභාව එහෙම නැත්නම් ඒ සභාවේ සක්‍ර දේවේන්ද්‍රයාගේ මේ සභාවේ පින්වතුනි මේ 30 දෙනාම මාත්‍යවරු හැටියට පත් වුණායි කියලා සඳහන්. අරන්නේ මේ 30 දෙනාම දිව්‍ය ලෝකයේ ඉන්න මොකද ලැබෙන්නේ දිව්‍ය සත්ව වේදෙමින් ජීවිතයේ සපවත් ජීවිතයකට කරන්නේ කියන්නේ. කුමක් නිසාද? අප්‍රමාදීව කටයුතු කරන නිසා. අප්‍රමාදීව කටයුතු. අප්‍රමාදීව ජීවිතයේ කටයුතු කරන නිසා අර තැන්වලදී පසුබට වුණා නම් අප්‍රමාදී වුණා පමා වුණා නම් මේ තැනට යන්නට හම්බ වෙන්නේ නැහැ.
මේ තැනට යොමු වෙන්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ දියුණුව කරා සාර්ථකත්වයේ කරා ගමන් යන්න හම්බ වෙන්නේ. අපි හැමෝම බලාපොරොත්තු වෙන දිව්‍ය ලෝකයන්. මේ අපි හැමෝම බලාපොරොත්තු අපායයට කවුරුත් කැමති නෑ. කවුරුත් කොහෙන්ද මාරෙන් පස්සේ කොහෙද උපදලා ලබන්නේ කියලා. මම නම් හාමුදුරුවෝ අපායේ තමයි යන්න ලැහැත්තිලා ඉන්නේ. මේක දොරක් යන්නේ නෑ කියලා කියනවා. කියනවද කවුරුවත්? නෑ. එක්ක දිව්‍ය ලෝකෙක නැවත මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක යන්නේ. ඒ අමාරුයි. ඉතින් ඔය දැන් දෙකේ තමයි ඉතින් අපි කැමති වෙන්නේ. කැමති වුණාට උදෙන් තියන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. උදෙන් තියන්නේ නෑ වැඩි යන්නේ පල්ලෙහාට. ඇයි අපි අප්‍රමාදීව කටයුතු කරන නිසා. අප්‍රමාදීව කටයුතු. අමාව අපේ ජීවිතය අපි හැමතැනම කටයුතු. අද ඒ වරුපින් කරලානේ එලෙසද සෙන්ටර් වරුනේ තිරිසිතා බලන්න. ඉන් කරන්න ගියාම අදද දෙත කරන්න බෑ. අද දැන් බෑ. හිත කරනවා හිත කරන්න බෑ. හිත කරනවා කියලා කල්පනා බෑ. ඇයි? මායя කියන தත්ත්වේ මරණය කියන ධර්මතාවයේද පිටුතන ආයි අවස්ථාව උදා වුණා. එතනදී අපි අනිවාර්යයෙන් මේ සම්පූර්ණපත් වෙනවා. නැවත මේකෙන් නිදහස් වෙන්න මට බෑ. මේ තව වැඩ දිනවා පින්කලෙත් නෑ. දරුවක් වැඩ දිනවා මේ ඒ වයුතුකම් වගකීම් කියව මේ ඔයවර කරන්න ඕනේ කියලා හිතාගත්තට බෑ කරන්න. මරණය ආවම යන්න වෙනවා. කොයි තැනක කොතනද දැන් මෙතන උනා. ඉවර වුණා නම් මෙතන මැරෙන්න පුළුවන්. ඒ අමුතුවක් නෙමෙයි. අපි ඒක ස්වභාවය අපේ ජීවිතේ. නිසා ඒ තැනට එන්න අපේ ජීවිතය අපි අප්‍රමාදීව කටයුතු කරලා තියෙනවා. මොනවද අවශ්‍ය කරන්නේ? ඉන්නම් කරගන්න. බුදුහාමුදුරුවන්ගේ අන්තිම වචනය අන්දදාම් බික්කවේ ආමන්ත්‍යංගෝ වය ධම්මා සංඛාරා. අන්තිම වචනය අප්‍රමාදීය සම්පාදනය. අප්‍රමාදීව සම්පාදනය කියන මොනවද කුසල? මේ සියලු සංස්කාර ධර්මයන් වැය වෙනවා, ඡය වෙනවා, විනාශ වෙනවා. ඒසොම ඇත්ත. ඒ වගේ මේ දේවල් සියල්ල විනාශ වෙනවා වගේ අප්‍රමාදී ජීවිතය අප්‍රමාදීව කටයුතු කර දෙවිට පුළුවන්කම තියෙන ජීවිතය සාර්ථකත්වයට ගන්නට. එදා මග මානවගේ අප්‍රමාදීව කටයුතු කරන නිසා ඒවානම් සෙට්ටතංගත දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ බවට පත් වුණා. අර යාළුවෝ තිස් මිත්‍රයෝ තිස් වෙන මේ පිරිසම පින්වතුනි අප්‍රමාදීව කටයුතු කරන නිසා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක ලැබුණා. ඒ ඉන්පස්සේ දෙවියන් ආත්ම භාවයේදී 30 දෙනාම වෙන කොහෙවත් තැන් වල ගිහින් මොකද ලැබුවේ නෑ. දිව්‍ය ලෝකෙම සමූහයක් එක පින්කම් කරනකොට එක හඬින් එක වෙලාවක එක විදිහට කරනකොට මේ හැමෝම එක තමයි යන්නේ දිව්‍ය ලෝකෙ. ඒ හැමෝම එකටම එක සාමූහිකව පව වැඩ කරනකොට ආයි තනි යන්නම් වෙන්න දේරවත් එක්කම ආයි කොහෙද යන්නම් කියන්නේ අල්ලෙලා. ඔය මනපොතේ අපි කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේගේ දෙපස වැඩි ඉන්න සැරියුත් මොකද දෙදෙනා වහන්සේ. උන්වහන්සේලා දෙනම මේ අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්න බුදුරජාණන් බුද්ධාන්තර ගණනාවක් සහෝදරත්වයෙන් ආව එකටයි ආවේ. එකට ආපු දෙන්නේ. වෙනස් වෙලා වෙනස් අදහස් ඇති කරගෙන වෙන තැනක වෙන ප්‍රදේශයක වෙන රටක කොහොම නැහැ එකට හේතුව. ඒ විතරක් නෙමෙයි අපි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ යසෝදරා දේවිය එකට ආපු දීපංකර බාලුනේ ඉඳලා එකට නිවන් දකින තුරුනේ කුස්සේ මේ ආත්මය දක්වාම දෙන්න එකට ඇවිල්ලා. හැමතැනම ජාතක කතා හැද බලන්නකො අපේ බෝසතාණන් වහන්සේගේ විරිද හැටියට ඉන්නේ කවුද? යසෝදරා දේවිය. ඒ ජීවිතයේ එක ගමනක් එක ඒ පාරමිතාවන් හැටියට. අපි එකට පින්කම් කරනකොට එකට නිවන් දකින්න පුළුවන්. එක ධම්සභා මණ්ඩපයේම අපිට නිවන් දකින්න පුළුවන් එකට පින්කම් කරනවා. හැබැයි මොකද කියන්නේ එකට වැඩ කරන්නේ, එකට සත්‍යවා, එකට කටයුතු කරන්න ඕනේ. මේ කරන ගමන් අර කපින්කමක් කරන්නේ අනේ මටත් බෑනේ. ඕන් ඒකට ඊර්ෂ්‍යාකම් කරේලා වෙන සමහරවල් එහෙම ඉන්න හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ එකට මේ කටයුතු වලද මේකටද මේ පින්කම් වලට කවුරු හරි දායකත්වයේ දරුවා ඒ කටයුතු අපිට බැරි වුණත් ඒ කටයුතු සහභාගීත්වය ලබා දී සම්බන්ධ වෙලා රතින් සිතින් සම්බන්ධ වෙලා මේ එකට පින්කම් කරන්න අර 30 දෙනා විතර පින්කම් කරලා එකට දිව්‍ය ලෝකෙ ගියා නම්
අපිට මොනවද කරන්නේ? අපි හැමෝම එකට පින්කම් කරලා සතුටු වෙලා නිවන් දකින්න පුළුවන් නිසා අප්‍රමාදී බව බුදුහාමුදුරු ප්‍රශංසා කළා. අමාදෝකර හිතෝසලා ප්‍රමාද බව බුදුරජාණන් පසුපසේ මුතුන් වහන්සේලා ගරණාවට ලක් කරපු ඒ අමාවේ අපේ ජීවිතයෙන් ඈත් වෙලා ප්‍රශංසා කරපු අප්‍රමාදී බවක් නැති කරගෙන ජීවිතේ කටයුතු කරන්න අර සක් විතිවත් හත කරුණු මත අපේ ජීවිතේ එකතු කරගෙන අපිට කවදා හෝ දවසක සක්‍ර දේවීන් ඉදිරිය වෙන ඔය සිල්පද හත රකින්න. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපත ලබලා සක්‍ර දේවීන්ද්‍රයෙක් වෙන්න. ඔය හැම සක්‍ර දේවීන්ද්‍රයෙක්ම ඔය සිල් හත රැකපුම ඔය සිල් හත රැක්කොත් අපිට පුළුවන් කරන්නේ ඔය සක්විතිවත් පිළිවෙත් ඒ සක්විති රාජ සම්පත් පවා උදා කරගෙන මේ ජීවිතයේ සසර ගමන සපුවත් කරගන්නට අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අප්‍රමාදී බව තුළින් අපේ ජීවිතේ දහම් වඩා කුසල් වඩා අපේ ආධ්‍යාත්මික සුවේ ගොඩනගාගෙන අපි හැමෝම බලාපොරොත්තු වන සාන්තිකර වූ නිර්වාණ සම්පත්තිය පිණිස මේ උතුම් ධර්ම ශ්‍රවණය හේතු වේවා වාසනාව වේවා